පූසෙක් හදන එකේ අමතර වාසියක් ගැන කියන තරම් මම මේක දාන්නේ. ගොඩක් අය පූසෝ බල්ලෝ හදනවා, සමහර අය හදන්න කැමතිත් නෑ, ගෙවල් වලට ගන්න කැමති නෑ. එහෙම කට්ටියකුත් ඉන්නවා. මම මේ කියන්නේ පූසෝ හදන කට්ටිය ගැන. ඒගොල්ලන්ට අමතර වාසියක් හම් වෙනවා මේ පූසන්ගේ. ඒක තමයි මම අහන්නේ. අපි ඉන්නවනම් සෑඩ් මොමන්ට් එකක ඉන්න, අපිට දුකින් ඉන්න අවස්ථාවක් නම් ගොඩක් වෙලාවට අපි හදන පූසා, අපේ සොරතලට හදන පූසා, අපි ඒ බෑඩ් මොමන්ට් එකේ ඉන්න වෙලාවට අපි ගාවට ගොඩක් වෙලාවට එනවා. එයාගේ ඇවිල්ලා එයා අපේ බටේ කැරක් කැරකි ටිකක් ඒ මූමන්ට් එක වෙනස් වෙනකන් එයා ඉන්නවා. මම හිතන්නේ මම ඊට පස්සේ මේක සම්බන්ධව පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා මොකද්ද රීසන් එක කියලා. ඒ කියන්නේ අපි අපේ ඇඟේ අපි සතුටු වෙද්දී අපේ ඇඟේ හෝමෝන ප්‍රමාණයක්, හෝමෝන වර්ග නිකුත් කරනවා වගේම අපි සෑඩ් මූමන්ට් එකකට ගියාම කියන්නේ අපි දුකින් ඉන්න අවස්ථාවකදී අපේ මනසේ අපේ ඇඟේ හෝමෝන ප්‍රමාණයක් නිකුත් කරනවා. ඒ හෝමෝන නිසා වෙන්නේ නැති සමහර විට මේ ආකර්ෂණය වෙන්නේ කියලාත් එක තැනක තිබ්බා. මම ඒක පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා. හැබැයි මම දැකපු විදියට සාමාන්‍යයෙන් අපි හොඳ ෆීලිං එකක ඉන්නවා නම්, අපි හොඳට සතුටින් ඉන්න වෙලාවෙ එච්චරම එයා කෙයා කරන්නේ නැහැ අපි ගැන. හැබැයි අපි ඉන්නේ බෑඩ් මොමන්ට් එකක නම්, يعني හොඳ නැති මූඩ් එකක නම්, කවුරුත් කතා කරන්නවත් කෙනෙක් නැතුව තනි වෙච්ච අවස්ථාවක නම් අනිවාර්යයෙන්ම කියන්නේ අපේ ප්‍රශ්නේ අපිට ඩිලිවර් කරගන්න අවස්ථාවක් නැති වෙලාවක නම් ඔයා පූසෙක් හදනවා නම් ගෙදර, ඒ පූස අනිවාර්යයෙන් මේ අවස්ථාවට එනවා. ඇවිල්ලා ඔයාට ඒ කියන්නේ ඔයාගේ මූඩ් එක වෙනස් වෙනකම් මොනවා හරි වොන් වැඩක් කරනවා ළඟ ඉඳගෙන ටිකක් වෙලා යනකොට ඔයාටත් මේ මූඩ් එක වෙනස් කරගෙන චේන්ජ් කරගන්න ගොඩක් ලොකු උදව්වක් එයා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම මේ වීඩියෝ එක දාන්නේ ගොඩක් වෙලාවට ගොඩක් සෑඩ් මොමන්ට් වල සෑඩ් එකනේ ෆීලිංස් කියන දේ ගොඩාක් දැනෙන කට්ටියට, ડિප්‍රෙෂන් වගේ ප්‍රශ්න තියෙන අයට ඔයගොල්ලන්ට තියෙන හොඳම විසඳුමක් තමයි පූසෙක් හදන එක. මොකද එයාට පොඩි වාගේ තියෙන ફોකස් එක පොඩ්ඩක් පූසෙක් හදනවා නම් පොඩ්ඩක් එයාට දෙන්න වෙන අවස්ථා තියෙනවා. මොකද කරන වැඩත් එක්ක. මොකද ඔයා දේවල් වාගේ හොඳ වටින දේවල් පවා එයා ඒක ගමන් විනාශ කරලා දාන වෙලාවල් තියෙනවා. ඉතින් ඔයා ගොඩක් අවධානයෙන් ඉන්නත් ඕන වෙලාවල් තියෙනවා. හැබැයි ඒ පැත්තේ වුණාට ඔයා ඇත්තටම තනියෙන් ඉන්න කෙනෙක් නම්, ඔයාට ෆීලිං එකක් එළියට ඩිලිවර් කරගන්න කෙනෙක් නැත්නම්, කතා කරන්න යාළුවෝ නැති අවස්ථා එනවා. යාළුවෝ හිටියට ඒ වගේ අවස්ථාවකට ඔයාට ගෙදර සුරතලෙට පූසෙක් හදනවා නම් එයාගෙන් අමතර වාසියක් තියෙනවා මෙන්න මේකෙන්ද. ඉතින් පාරක අයිනක චූටි පූස් පැටියෙක් දැක්කොත් ගෙදර අරන් එන්නේ මේ වෙයි කාලේ ඉන්නේ. ඉතින් ඇත්තටම පාරයින් වල ඉන්න පූසන්ටේම චූටි පූස් පැටවු, බලු පැටවු ගොඩාක් අමාරුවෙන් තමයි ඉන්නේ මේ දවස්වල. ගොඩක් අය මැරෙනවා මේ දවස්වල. ඉතින් ඕගොල්ලන්ගේ ගෙදර සුරතලෙක් නැත්නම් ඒ කෙනෙක්ට ගෙදර ඉඳ දෙන්න. මොකද ඒගොල්ලොත් ගෙදර සමාජිකෙක් වෙලා ගෙදර කෙනෙක් වගේම අපිට ගොඩක් ලැබි චරිතයක් ඊට පස්සේ යා කරනවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් කියන්නේ සාමාන්‍ය ගෙදර පූසෙක් නැත්නම් බලු පැටියෙක් නැත්නම් ගෙදරට ගෙනල්ලා හදන්න. එතකොට ඔයා ඉන්න බෑඩ් මූඩ් එකකුණත් ඒගොල්ලන්ට පුළුවන් එක චේන්ජ් කරලා දෙන්න.